සිත්පිත් නැති නිදන් හොරුන්ගේ නොමනා ක්‍රියාකාරකම් සහ කාලේ වැලිතලාවෙන් වැසී ගොස් තිබී නැවත පනලද අපේ උරුමයක් වන මාලිගාවිල බුද්ධ ප්‍රතිමා පිළිබඳවයි අද වීඩියෝව. මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව අතීත ශ්‍රී ලංකාවේ පැවති එකම ස්ථාවර නිදහස් බුද්ධ ප්‍රතිමාව වෙන අතර මෙය අග්ගබෝධි නම් කුමාරයා විසින් 7 වෙනි සියවසේදී විශාල හුණුගල් පර්වතයේදී නිමවා තිබෙනවා. මෙම ප්‍රතිමාව 1951 දී සොයා ගන්නා විට එය කැබලි කිහිපයට කැඩී ගොස් තිබූ බවයි පැවසෙන්නේ. මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට සමීප මාලිගාවිල ගම්මානයේ පිහිටා තිබෙනවා. එය තනි විශාල හුණුගල් පර්වතයකින් කැටයම් කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ උසම පුරාණ නිදහස් බුද්ධ ප්‍රතිමාව ලෙසයි සැලකෙන්නේ. අඩි 37 අඟල් 10ක පමණ උසින් යුක්ත වන මෙම ප්‍රතිමාව අවකන හා බුදුරුවගල යන බුද්ධ ප්‍රතිමා සමග පුරාණ ශ්‍රී ලංකාවේ නිර්මාණය වූ විශාල හිටි පිළිම සඳහා ඇති විශිෂ්ටතම උදාහරණ ලෙසයි සැලකෙන්නේ. මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව අවකන බුද්ධ ප්‍රතිමාවට සමීප සමානකමක් දක්වන අතර එය ආසීස මුද්‍රාව නිරූපණය කරන අතර අභය මුද්‍රාවේ විචලනයන්ද නිරූපණය වන බවයි විද්වත් මතය. මෙසේ සිටගෙන සිටින බුදුන් වහන්සේ වම් උරහිසෙහි සිවුර අල්ලාගෙන සිටින අතර දකුණු අත දකුණු උරහිසට ඔසවා තිබෙනු දකින්න පුළුවන්. පිළිමය වටා ඇති නඩමුන් වලින් පෙනී යන්නේ පිළිමය වටා රූප මන්දිරයක් ඉදිකර තිබී ඇති බවයි. එම රූප මන්දිරය දිගින් හා පළලින් අඩි 80ක් තරම් විශාල වූ බවයි පෙනී යන්නේ. එක් බිත්තිය අඩි 4ක් පමණ ඝනකම වූ අතර එහි උස අඩි 65ක් පමණට වන්නට ඇති බව සඳහන් වන්නේ. පුරාතන වංශ කතාවක් වන චූලවංශයට අනුව රුහුණේ සිටි අග්ගබෝධි නම් කුමාරයා විසින් මෙම ප්‍රතිමාව 7 වෙනි සියවසේදී ඉදිකරන ලද අතර චූලවංශයේ සඳහන් වන්නේ ඔහු පත්ම විහාර නම් දේවමාලිගාවක් ඉදි කළ බවත් එහි බුදුන් වහන්සේගේ විශාල ප්‍රතිමාවක්ද ඉදි කළ බවයි. මෙම ප්‍රතිමාව 1951 දී සොයා ගන්නා ලද අතර එහිදී ප්‍රතිමාව පිහිටුවා තිබූ වේදිකාව නැටි කැබලි වලට වෙන්ව තිබී හමු වී තිබුණා. ඊට පෙර එනම් 1948 දී පමණ සිත්පිත් නැති නිදන් හොරුන් විසින් එයට හානි කර තිබුණා. 1974 දී මාලිගාවිල ප්‍රතිමාව ඔසවා තැබීමට දැරූ උත්සාහය අසාර්ථක වුණා. කෙසේ වෙතත් 1991 දී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා යටතේ ගත් තවත් උත්සාහයක් සාර්ථක වුණා. දකුණු අත මුහුණ සහ පාද ඇතුළුව කැඩුණු කැබලි තුලින් ප්‍රතිමාවට හානි වී තිබුණා. මෙම පිළිමය ප්‍රතිසංස්කරණය කර නැවත ඉදිකිරීමට පෙර මේවා අලුත් වැඩියා කරන්නට කටයුතු කළා. මේ ප්‍රේමදාස මහතාගේ මඟ පෙන්වීම යටතේ සිදු කරන ලද ඉතා වැදගත් කාර්යයක් ලෙසයි සඳහන් වන්නේ. ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකාවේ ලංකෙම් සියවන් PLC ආයතනය විසින් සිදු කරන ලද අතර ප්‍රධාන තාක්ෂණික උපදේශක වූයේ කීර්ති සමරසූරිය මහතායි. ඔහු පෙට්‍රෝකෙම් ලංකා PLC සමාගමේ නිර්මාතෘවරයයි. බිඳී ගිය කොටස් රසායනිකව නැවත එකට එක් කර ඇලවීම සඳහා ඉපොක්සි සවි මැලියම් භාවිතා කළ බවයි සඳහන් වන්නේ. මෙසේ නැවතවරක් පණ ලැබූ සුප්‍රසිද්ධ මාලිගාවිල බුද්ධ ප්‍රතිමාව සෑම වසරකම වන්දනාකරුවන් විශාල සංඛ්‍යාවක් ආකර්ෂණය කරමින් චිරාත් කාලයක් වැජබෙනු ඇත. වීඩියෝ එක නරඹපු ඔබ සැමට බොහොම ස්තුතියි. තවත් වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.